සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි ඉතින් ඔන්න අද ගෙනලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයා thumbnail එකේ දකින්න ඇති ඔයා මිය යන දවස මං අද හරියටම කියනවා. ඉතින් ඇත්තටම මෙතනදී ඔයා කිසිම බය වෙන්න එපා පොඩ්ඩක්වත්. මෙතනදී මම මේක ඇප් එකක් කරා තමයි ඔයගන්ට පෙන්වන්නේ. ඉතින් ඇත්තටම මේක විනෝදාස්වාදය සඳහා පමණක් භාවිතා කරන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඉතින් ඇත්තටම මම අද මේ වීඩියෝ එකකින් කතා කරනවා මෙන්න මේ මරණයේ ඇප් එක. ඉතින් ඇත්තටම ඔයාලට Play Store එකට ගියොත් මෙන්න මේ විදිහේ ඇප් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම ඔයා හිතනවද මේකෙන් කියන දිනේ ඇත්තම දිනයක් වෙන්න ඇති වගේ මරණයේ දිනය ලෙස. ඉතින් ඇත්තටම මේක ගොඩ දෙනෙක් භාවිතා කරලා තියෙන ඇප් එකක්. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ප්‍රධානම දෙයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔයා මේ ඇප් එක හදිසියවත් දැන් මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා ගිහලා මෙන්න මේ විදිහට Play Store එකේ සර්ච් කරලා බලනවා මෙන්න මේ විදිහ ඇප් එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාට අන්න ඒ විදිහ ඇප් එක හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා අන්න ඒ ඇප් එක භාවිතා කරනවා. ඉතින් ඇත්තටම මෙතනදී ඔයාට භාවිතා කරනකොට ඇත්තටම ඒගොල්ලන් නිල වශයෙන් දිනයක් ලබා දෙනවා. ඉතින් ඔයා මේක භාවිතා කරන්න කලින් අනිවාර්යෙන් දෙපාරක් හිතන්න. මොකද මේක අරහා ඇත්තටම ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම බොරු දිනයක් වුණත් හදිසියවත් ඔයාගේ මෙන්ටල් එකට මේක ටිකක් බලපෑවොත් ඔයා හිතන්න අද දෙවෙනිදා ඔයා හදිසියවත් මැරෙනවා කියලා දෙන්නේ 4 වෙනිදා. ඉතින් ඔන්න ඔය වගේ දිනයක් ලබා දුනොත් ඔය 4 වෙනි දවසේ තියෙන අන්න එදා ගෙවෙන්නේ ගොඩක්ම ඔයාට අවුල් විදිහට. ඉතින් අන්න ඒ විදිහට ඔයාගේ මානසිකත්වයට ගොඩක් බලපෑම් කරන්න පුළුවන් ඇප් එකක් තමයි මේක. ඉතින් අනිවාර්යෙන් මම කියනවා මේක ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ඇප් එක කිසිසේත්ම භාවිතා කරන්න යන්න එපා. ඉතින් ඔයාලට පොඩි ෆන් එකක් ගන්න වගේ ආතල් එකක් ගන්න වගේ අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ ඇප් එක භාවිතා කරලා බලන්න. ඉතින් ඒ වගේම මේක යාළුවන්ට ෂෙයා කරලා බලන්න කොහොමද ඒගොල්ලන්ගේ දවසුත් කියලා. ඉතින් ඇත්තටම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ කලින් කිව්වත් වගේ මේක විනෝදාස්වාදයේ සඳහා පමණක් භාවිතා කරන්න කියලා. ඉතින් එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් අන්න ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කතා කරමු. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරනවා මේ වගේ මරණයේ දිනේ බලන්න කැමති යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකර යමු අදගෙන ආපු වීඩියෝ එකට. ඉතින් ඉස්සලම මේ වැඩේ කරගන්න ඔයා Apple ෆෝන් එක භාවිතා කරන කෙනෙක් නම් App Store එක භාවිතා කරන්න. ඒ වගේම Android ෆෝන් එක use කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් Play Store එක භාවිතා කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් Play Store app එක open කරගෙන මෙන්න මේකේ search කරගන්නවා death calculator කියලා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට මේක search කරගත්තාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ result එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මේකේ app කිහිපයක් වගේ තියෙන. ඒ නිසා මේ app එක ගොඩක් උඩින්ම පෙන්නනවාට ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්. බැරි වුණොත් මම අනිවාර්යෙන් description එකේ link එක දාලා තියෙනවා. ඔයාට එතනොත් ගිහලා මෙන්න මේක ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට ඊට පස්සේ app එක open කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ app එකේ. ඉතින් ඇත්තටම මෙතනදී ඒගොල්ලන් මේ අපේ මරණයේ දිනය කැල්කියුලේට් කරන්නේ කොහොමද? ඉතින් ඇත්තටම මෙතනදී ඒගොල්ලන් අපි ඊට පස්සේ මේ app එක open කරලා ඉන්ටර්ෆේස් එක වල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට යනකොට ඔයාට හම්බ වෙනවා ප්‍රශ්න 10ක්. ඉතින් ඇත්තරම මෙතනදී සාමාන්‍යයෙන් ප්‍රශ්න කිහිපයක්ම අහනවා. ඇත්තට මේ ප්‍රශ්නවල තියෙන්නේ ශරීරයට අහිත කර දේවල් පිළිබඳව. ඉතින් ඉස්සෙල්ලාම මම එක ප්‍රශ්නයක් පෙන්නන්නම්. මෙතනදී ප්‍රශ්න 10ක් පෙන්නන්න අවස්ථාවක් නැහැ. ඔයාලට පුළුවන් ඒක ගිහලා බලන්න ඇප් එක හරහාම. ඉතින් ඔයාලට මෙතන පළවෙනි ප්‍රශ්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා කොච්චර සිගරට් බොනවද කියලා. ඉතින් ඇත්තටම සිගරට් බොනවද කියලා ඇහුවාම ඔයා මෙතනදී දුන්නොත් මම සිගරට් ජීවිතේටවත් බීලා නැහැ. අන්න ඒ වගේ උත්තරයක් දුන්නොත් ඔයා ජීවත් වෙන කාලේ ටිකක් දික් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මෙතනදී ඔයා ගොඩක් සිගරට් බොනවා කියලා දුන්නොත් ඔයාගේ ජීවිතේ ජීවත් වෙන කාලය ටික ටික කෙටි වෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේගොල්ලන් ඒකෙන් කැල්කියුලේට් කරලා තමයි ඔයාගේ මරණයේ දවස කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රශ්න 18ම උත්තරේ කියලා ඔයාගේ මරණයේ දිනය දැනගන්න. ඉතින් ඇත්තටම මෙතනදී කලින් කිව්වත් වගේ ඇත්තටම මරණයේ දිනේ නෙවෙයි ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ඒ වගේ හැම දෙයක්ම අඩු වෙන ගානේ ඒගොල්ලන් දිනේ ටික ටික පිටිපස්සට ගෙනවා. ඒ කියන්නේ ඔයා දැන්ට සිගරට් බොනවා නම් ඔයාගේ ජීවත් වෙන කාලය අඩු වෙනවා කියන එක තමයි මේගොල්ලන් ඕගන්ට පෙන්වා දෙන්න යන්නේ. ඉතින් අන්න ඒ විදිහට
ඒ වගේ ඒවා තමයි මේක වට පෙන්වන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මේ ප්‍රශ්න 10ට උත්තර දුන්නාට පස්සේ ඔයාලට දිනයක් ලබා දෙනවා හරියට මරණය දිනය කියලා. ඉතින් ඒ වගේම මේගොල්ලන් සෝහනක් වගේ අමුතු එකක් ක්‍රියේට් කරගන්නත් ඔයාලට අවස්ථාව ලබා දීලා තිනවා. ඉතින් සෝහනට ඔයාගේ කැමති ෆොටෝ එකක් දාලා ලස්සනට සෝහනේ ටයිප් වර්ග තියෙනවා. ඒ කියන්නේ සෝහන් වර්ග තියෙනවා. ඒවත් ටිකත් ඔයාට සිලෙක්ට් කරලා අනිවාර්යෙන් ඔයාගේ ෆොටෝ එක දාලා ලස්සන සොහනක් හදාගන්නත් හැකියාව මේගොල්ලන් ලබා දීලා තිනවා. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රශ්න 10ටම උත්තර ලබා දීලා ඔයාගේ මරණයේ දිනේ දැනගන්න. ඉතින් ඇත්තරම කලින් කිව්වත් වගේ මේක ඇත්තරම බොරු දිනයක්. මොකද මේවා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හේතු වෙනවා මෙන්න මේ වගේ වීඩියෝස් දැම්මම. ඉතින් ඇත්තරම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ සාමාන්‍ය මරණයේ දින ඉතින් දැනගන්න. ඉතින් ඇත්තරම මේක වැදගත් වෙන්නේ ඔයා සෞඛ්‍ය සම්පන්න කෙනෙක් නම් නෙවෙයි. ඔයා හිතන්න ඔයා නිතර සිගරට් බොනවා. ඉතින් ඇත්තරම මෙන්න මේ විදිහේ ඇප් එකක් භාවිතා කරලා ඔයා දැනගන්නවා වගේ මරණයේ දින. ඉතින් ඇත්තරම මේකෙන් අදහස් කරන්නේ ඔයා සිගරට් බොන්න ඔයාගේ ජීවත් වෙන කාලය අඩු වෙනවා කියන එක. ඉතින් ඇත්තරම අන්න ඒ වගේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න 10ටම ඔයා උත්තර දෙන්නේ හොඳ පිළිතුරක්. සිගරට් බොනවා දැහුවම සිගරට් බොන්නේ නැහැ. අන්න ඒ වගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නම් ගත කරන්නේ ඔයාගේ ජීවිත වෙන කාලය ගොඩක් දීර්ඝ වෙනවා කියන එක තමයි මේ ඇප් එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔයත් අනිවාර්යෙන් භාවිතා කරලා බලන්න. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරනවා ඔයාගේ හැම නරක පුරුද්දක්ම අයින් කරගන්න මෙන්න මේ වගේ සිගරට් බොන ඒවා. ඉතින් මේ හැම දෙයකින්ම ඔයාගේ ජීවිතේ අඩපණ කරනවා. ඔයාගේ ජීවිතේ කෙටි කරන එක තමයි කරන්නේ. ඉතින් මේ ඇප් එකෙන් පවා ඒක තමයි ඔයගොල්ලන්ට පෙන්වා දෙන්න යන්නේ. නැතුව කිසිම මරණයේ දිනයක් නෙවෙයි. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ මේක එහෙම කිසිම මේවක නැති හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන කෙනෙක් වාට ෆන් එකට වගේ මේක භාවිත කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරලා ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම දවස් අහලා බලන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි අද මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මම හිතනවා ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක සමහර විට වැදගත් වෙන්න ඇති. වැදගත් වෙන්නේ ඔයා නරක පුරුදු වලින් ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ නරක පුරුදු ටික නැති කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අද පොඩි හරි දැනුමක් ඔයාට අනිවාර්යෙන්ම ලැබෙන්නේ නැති මං කියනවා. ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ඇප් එක භාවිතා කරන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ මේකෙන් සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ බොරු දිනයක්. ඉතින් කිසිම විදිහකින් මානසික වැටෙන්න එපා. අද දිනේදී මන් නැති වේද අන්නේ වගේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතය හදාගන්න මේ ඇප් එක මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳයි කියලා. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යයෙන්ම මතක් කරනවා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් මේ වගේ තවත් ගොඩක් වැදගත් වෙන වීඩියෝස් වගේ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙනකන් හැමෝටම සුබ දවසක්.